මුළු මහත් මැද පෙරදිග කලාපයේම සහ පර්සියානු ගල්ෆ් කලාපයේම සියලුම රටවල් මහා න්‍යෂ්ටික ගෙනිකන්දක් මෙන් ඇවිලී යමින් මුළු මහත් පෘථිවියේම බිහිසුණුම තෙවන ලෝක යුද්ධයක් අද්දරට ඇද දමන ඇඟ කිලිපොලා යන අතිශය උණුසුම් පුවතක් දැන් යුද්ධ පෙරමුණින් නිල වශයෙන් වාර්තා වෙනවා. ඒ තමයි ඇමරිකානු ප්‍රහාරක බලයන් විසින් ඉරාන මිලිටරි ඉලක්ක වෙත එල්ල කරපු අතිශය ම්ලේච්ඡ ගුවන් ප්‍රහාරවලට ලෝකයේම සලිත කරවන මාරාන්තික ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ඉරානයේ ටෙහෙරාන් පාලනය විසින් ඇමරිකාවට පක්ෂපාතී සහ ඇමරිකානු මිලිටරි කඳවුරු පිහිටලා තියෙන බහරේනයේ කුවේටයේ සහ ජෝර්දානය යන අරාබි රටවල් තුනම තමන්ගේ ඊළඟ මාරාන්තික මිලිටරි ඉලක්ක බවට නිල වශයෙන් ප්‍රකාශ කරමින් එම රටවල් දෙසට අධිවේගී බැලිස්ටික් මිසයිල් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන පද්ධති දහස් ගණනින් හරවා තිබීමයි. සාම ගිවිසුම් සියල්ල අමු අමුයි කුඩුපට්ටම් කරමින් මධ්‍යම රාත්‍රියේ කලාපයේම හොල්මන් කරමින් නිකුත් වුණු මේ බිහිසුණු මිලිටරි වරෙන්තු නිසා මෙතෙක්කල් ආරක්ෂිතව තිබුණු බහරේනයේ කුවේටයේ සහ ජෝර්දානයේ පුරා මේ වෙනකොටත් දැවැන්ත යුද සූදානමක රෙඩ් ඇලර්ට් අනුතුරු ඇඟවීම් නිකුත් කරලා අවසන්. පෙන්ටගනයේ රහසිගත මෙහෙයුම් කාමරෙන් සහ මැද පෙරදිග මිලිටරි බුද්ධ්‍යංශ වලින් ලීක් වුණු අතිශය රහසිගත හදිස්සි වාර්තාවලට අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ වොෂින්ටනයේ දවල මන්දිරයේ හදිස්සි මෙහෙයුම් කාමරයට රැස් වෙලා අතිශය පීඩනයකින් යුතුව සාකච්ඡා පවත්වනවා. මොකද බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලයනිය සහ කුවේටයේ මෙන්ම ජෝර්දානයේ පිහිටි ප්‍රධාන ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කරලා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් තමන් සතු භයානකම ප්ලෑන් ඉසෙට් මිසයිල වර්ෂාව ඉදිරි පැය කිහිපය ඇතුළත මුදා හරින බවට ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි විසින් නිල වශයෙන් අනුතුරු ඇඟවීමක් කරපු නිසායි. මේ මහා විනාශකාරී උග්‍රවීම නිසා කලාපයේ තෙල් සැපයුම මුළුමනින්ම අඩපණ වී ගෝලීය ආර්ථිකයේම කඩාවැටීමේ මහා අවදානමක් මතුවී ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුද ප්‍රකාශ කරන්නේ ඉරානයේ මේ රටවල් වෙත එකදු ප්‍රහාරයක් හෝ එල්ල කළහොත් තමන් ඉරානයේ සියලුම න්‍යෂ්ටික මධ්‍යස්ථාන පොළවට සමතලා කරලා දමන බවයි.